හෝටන් තැන්න ගමනේදී අපිට හම්බෙන ලස්සනම නැවතුමක් තමයි මේ බේකස් ඇල්ල කියලා කියන්නේ. ඇත්තටම මේකේ සිංහල නම ගෝනගල ඇල්ල. මේකට බේකස් ඇල්ල කියලා කියන්නේ 1845 අවුරුද්දේ මේ ඇල්ල හොයාගත්ත සර් සැමුවෙල් බේකර් කියන බ්‍රිතාන්‍ය ගවේෂකයාගේ නමින්. ඔයාලට පේනවා ඇති මේ ඇල්ල වටේටම තියෙන මනරම් පරිසරය. මෙතන තියෙන මහා රත්මල් ගස් සහ වර්ණාංග ශාක නිසා මේකට එකතු වෙන්නේ අමුතුම ලස්සනක්. මේ ඇල්ල මීටර් 20ක් විතර උසයි. සීතල හුළඟයි වටේම තියෙන නිල් පාට ගස්වැල් එක්ක මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ලෝකාන්තයේ බලන්න යන මේ ගමනේ කිලෝමීටර් 9ක විතර හයික් එකක් මැදදී හමු වෙන මේ අත්දැකීම කවදාවත් ඔයාලට අමතක වෙන එකක් නම් නැහැ. බේකස් ඇල්ල පහු කරලා මේ ඉස්සරහට යනකොට බලන්න මට හම්බුණ පුරු දෙයි. බෑ මෙතනින් මොනවද පේන්නේ කියලා. මේ ගහ ඇතුලෙන් හරියට කූඩුවක් වගේ. සතෙක්ගේ කූඩුවක්ද? නැත්නම් කති කියලා හරි හිතාගන්න මාරේ. ගස් වලින් ගස් අතු තියෙන හැටි පේන විදිහක්ද නැත්නම් කූඩුවක්ද? මට එකපාරට දැක්කේ නිකන් කූඩුවක් වගේ. අපි දැන් බේකස් ඇල්ල පහු කළා ටික දුරක් ඇවිල්ලා දැන් යනවා අපි ලෝකාන්තයට. ඉතින් ලෝකාන්තයට ලං වෙලා ඉන්නේ. අපිට පේනවා පිටිපස්සෙන් මීදුම බානවා. ලෝකාන්තය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි ලෝකාන්තය තියෙන්නේ. අපි බලමු ලෝකාන්තය. අපි බේකස් ඇල්ලේ ඉඳන් තමයි ආවේ. කිලෝමීටර් 2ක දුරක් ඉවාගෙන අපි ආවා ලෝකාන්තයට. මෙන්න අපි මිස්ටර් ඩැනියල් ඉන්නවා. ඩැනියල් බෝඩ් එක කියවනවා. හයි ඩැනියල් මෙතනින් පටන් ගත්තේ අපි මෙතෙන්ට ආවා. දැන් මෙතෙන්ට ආවා. දැන් මෙතෙන්ට ඉහිට අඩුව. අපිට ලෝකාන්තේ බලා ගන්න බෑ මීදුම පිල්ල තියෙන්නේ. අපිට අන්තේ පේන්නේ නැහැ මීදුමින් වැහිලා තියෙන්නේ අන්තේ. Максим, ты просто туда что-то можешь кинуть. මේ විදිහට තමයි ලෝකාන්තය අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. වීව් එකක් පේන්නේ නැහැ. මීදුමින් සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. එතකොට අපි දැන් බේකස් ඇල්ලට ගියා. ලෝකාන්තයට ආවා. මෙතනින් ආපහු යන්න තියෙනවා පුංචි ලෝකාන්තයට. මෙතන ඉඳන් පොඩි දුරක් තියෙනවා. අපි යන් පුංචි ලෝකාන්තේ බරා. ඉතින් පුංචි ලෝකාන්තයට යන්න කලින් මට පොඩි විශේෂ දෙයක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න. එන්න මාත් එක්ක මම ඔයගලන්ට පෙන්වන්නම් මොකක්ද ඒ කියලා. මෙන්න මේක තමයි මම බලන්න කිව්වේ. මෙතන ලකුණු කරලා තියෙන එක දිශාවලට ප්‍රධාන නගර කිහිපයකට තියෙන දුර සහ ඒ දිශාව. එතන බර්ලින් තියෙනවා කිලෝමීටර් 7886ක්. වගේම එක එක නගරවලට තියෙනවා. පල්ලෙහායින් බීජිං, නිව් දිල්ලි වගේ ගොඩක් තියෙනවා. හරිද? අපි ඇවිදගෙන යන අතරමඟදී මගේ කැමරාවට අහු වුණ මේ අපූර්ව සත්‍යය බලන්නකෝ.
මේ ඉන්නේ පලා කටුස්සෙක්. ලංකාවේ අපිට ගොඩක් සුලභව දකින්නට ලැබෙන පරිසරයට හරිම හිතකාමී සතෙක් තමයි මෙයා. මේ විදිහට තද කොළ පාටින් හිටියට මෙයාලට යම් තාක් දුරට පාට වෙනස් කරන්නත් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පිරිමි සත්තුන්ට කේන්ති ගියාම හරි තමන්ගේ බල ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕන වුණාම හරි මෙයාලගේ හිස රතු පාටට හැරෙනවා. පුංචි කෘමී සතුන් කාලා අපේ වටපිටාව පිරිසිදු තියාගන්න මේ පුංචි යාළුවෝ ලොකු උදව්වක් වෙනවා. සීතල කඳු මුදුනේ පිනිමිදුම් සලුව ඇඳන් ඉතින් ලෝකාන්තේ පහු කරගෙන ටික දුරක් ආවා. එන අතරමඟ පොඩි වැස්සකටත් මුණ පාන සිද්ධ වුණා. ලොකුට වැස්ස නැහැ, නිකන් පොද ටිකක් වැටුනේ. හැබැයි ඉස්සරහට ආයෙ වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට ඉස්සරහින් පේනවා පුංචි ලෝකාන්තේ. අපි ලොකු ලෝකාන්තේ පහු කරන් ඇවිල්ලා දැන් යන්නේ පුංචි ලෝකාන්තේට. මගේ ඉස්සරහින් මට පේනවා පුංචි ලෝකාන්තේ. අපි යමු පුංචි ලෝකාන්තේ බලන්න. මෙන්න මෙතන ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් පුංචි ලෝකාන්තය. ඉන්නවා Kevin Daniel and from other side Mackenzie and Mr. Dias සහෝදරයා. Dias ඉනාවෙන්න බලන්න. ලස්සන හිනාවක්. මෙන්න තියෙන පුංචි ලෝකාන්තේ. ඉතින් ලොකු ලෝකාන්තේ පුංචි ලෝකාන්තේ කිසිම වෙනසක් නැහැ. දෙකම එක වගේ මීදුව තමයි පේන්නේ. දැන් මේ ඉතින් පල්ලෙහාට බැලුවහම පේනවා පුංචි ලෝකාන්තේ. අපි පුංචි ලෝකාන්තේ ළඟට ඇවිල්ලා අපි මුලින් අතනින් ගමනට පටන් ගත්ත වයි ජන්ක්ෂන් එකට. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. මෙන්න මෙතනින් තියෙන මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 2කින් අපි අර මුලින් හැරුණ වයි ජන්ක්ෂන් එකට යනවා. ඔයිට මෙතනින් එහාට යන්න තියෙන්නේ ඉතා පහසු මාර්ගයක් ඔස්සේ. මට හම්බුණා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා. කලිකුගල. ශ්‍රී ලංකාවේ අතිවාසී කල්කුමාරියා. අපිට දෙයක් හම්බුණා. යාළුවෙක් හම්බුණා. අර අපිට කලින් හම්බුනේ කියලා තමයි. ඔව්. ඒ ආදී මේ කෙනෙක්. බාහන පිට ලයිට් දෙන්නේ නැහැ. ඊමදිත්. ගැඩේ. උගේ ඔළුව නැහැනේ. ඇතුලේ තියෙන. මම විශ්කේ. ඇයි ඉස්සරහටද? ඈ? ඇයි ඉස්සරහටද? මේ උඹ ස්පෝට් එක ඇතුලේ නේද? අප්පෝ මේ අතුරේ වට ගන්න ආයෙ එන්න බෑ. දැන් අතන උඩම වැටෙනවා. කී නම මේ ශ්‍රී ලංකාවට ආවෙනික කළු අඳුරා. මේ තවත් කළු වතුරේ කික්තරයි දියක මේ